මේ ආණ්ඩුවේ දේශපාලනය ගැන අපි කලින් ඉඳන්ම දැනගෙන හිටියා. නමුත් මේ රටේ ජනතාවට මවලා තියුනේ වැරදි චිත්‍රයක්. උදාහරණයක් හැටියට මේ රටේ තිබිච්ච අවුරුදු 30ක යුද්ධ ඉවර කරපු ඒ වගේම මේ රටේ නිදහසෙන් පස්සේ අති දැවැන්තම සංවර්ධනය කරපු මේ රටේ සිටියම වෙනස් කරපු නායකයා හොරෙක් කියලා හංවඩු ගැහුවා. හැබැයි ඒ හොරකමට නිශ්චිත කොතනද හොරකම කරේ කියලා නිශ්චිතතාවයක් තියුන්නේ නැහැ. හැමතිස්සෙම නිකන් අහසේ තියෙන වගේ හොරා කිය හිටියා. හැබැයි ඒ කියලා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ බලවේගය පරාජය කළා ජනතාව රවට්ටලා බලය අරගෙන දැන් මේ රටේ මහ දැවැන්ත හොරකම් කරමින් ඉන්නවා. අපි ඇඟිල්ල දික් කළා කියනවා අනුර කුමාරට ඔබ වරායේ කන්ටේනර් 323 හොරකම් කිරීමට ඔබ සම්බන්ධයි. ඒ වගේම මේ රටේ මෙතෙක් ඉතිහාසයේ සිදුවෙච්ච දැවැන්තම වංචාව වන ගල්ලංගුරු වංචාවට ඔබ ඍජුව සම්බන්ධයි. ඉතින් මේක අපිට බය නැතුව කියත හැකි. අර ඉස්සර රාජපක්ෂලාට කිව්වා වගේ නිශ්චිත නොවන බොරුවට හොරා කීමක් නෙමෙයි. මේ ආණ්ඩුවට නිශ්චිත කාරණා සඳහා නිශ්චිත අගයන් සඳහා නිශ්චිතව හොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා. මේකේ ඊටාම අවාසනාවන්ත තත්ත්වය තමයි අර විපක්ෂයේ ඉන්නකොට අනුර කුමාර දිසානායක කියලා മന്ത്രിවරයෙක් හිටියානේ. ඒ മന്ത്രിවරයා දැන් හොයාගන්න නැහැ. මොකද එතුමා නම් දැනන් හිටියා මේ කොහොමද මේ ලෝකේ යුද්ධයක් පවතින අතරේ ලෝකේ මොන ප්‍රශ්නාවක් ලංකාවේ ආර්ථිකය රැක ගන්න හැටි ගැන විශිෂ්ට දේශනා පවත්වපු අනුර කුමාර දිසානායක කියලා മന്ത്രിවරයෙක් ඒ කාලේ විපක්ෂෙ හිටියා. හැබැයි දැන් මේ අනුර කුමාර දිසානායක කියලා ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඔහු මේ ලෝකේ අනිත් රටවල් සියල්ල දැන් අපි ගත්තොත් අපේ අසල්වැසි ඉන්දියාව ඉන්ධන වලට ගන්න ඒ බදු ප්‍රමාණය අඩු කරා. අපි දැක්කා ගිය සතියේ ඕස්ට්‍රේලියාව බදු අඩු කරා. නමුත් අපේ රටේ තව බදු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මේ පහුගිය සති කිහිපය තුල ඉන්ධන සඳහා රජයෙන් ගන්න බදු ප්‍රමාණය තව වැඩි කරලා තියෙනවා. ඒ වගේම මේ අපි දැක්කා මේ ඊයේ පෙරේදා මේ අනුර කුමාර දිසානායක මැතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා හරි ලස්සන කතාවක් කියනවා. මේ බාල ගල්ලංගුරු ඒගොල්ලොම ගෙනහැල්ලා මේ බාල ගල්ලංගුරු වලින් ඇතිවෙච්ච පාඩුව මේ පියව ගන්න කොටසක් ජනතාවගෙන් අය කරගන්නවා තව කොටසක් මහා භාණ්ඩාගාරයෙන් අය කරගන්නවා කියලා. එතුමා හිතන් ඉන්නේ මහා භාණ්ඩාගාරය කියන්නේ පැලවත්ත account එක කියලා දැන මොකද මහා භාණ්ඩාගාරය කියන්නේ මේ රටේ මහ ජනතාවගේ සල්ලි. එතකොට එතුමලාට හොරකම් කරන්නයි ඒක පියවන්න මහා භාණ්ඩාගාරය හරහා සහ කෙලින්ම ජනතාවගෙන් අරගන්නේ ජනතාවගේ සල්ලි. ඉතින් මේ අවාසනාවකට ජනතාවට අවුරුදු කන්න නෙමෙයි මේ රටේ පණ තියාගෙන ජීවත් වෙන්න බැරි තත්ත්වයක් මේ ආණ්ඩුව විසින් නැති කරමින් යනවා කියන කාරණේ අපිට පේන්න තියෙනවා.